90 දශකයේ කියලා කියන්නේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ස්වර්ණමය අවධිය විදිහට එක්තරා විදිහකට අපිට හඳුන්වන්නට පුළුවන්. මොකද විශේෂිත වූ බොහොම හැකියාවන් වලින් පරිපූර්ණ වුණ රසවින්දනාත්මක ගීත අපිට ලබා දුන්න ගායක පරපුරක් ඒ කාලේ බිහි වුණා. ඒ ගායක පරපුරේ ඉන්න එක පුරුකකට අද දවසේදී අපි වැඩසටහනට එන්න කියලා අපි ආරාධනා කළා. හැබැයි තනියම නෙවෙයි පවුලේ සමාජිකයනුත් එක්ක තමයි එන්න කියලා ආරාධනා කරේ. ඉතින් ඒ ආරාධනාව පිළිගෙන අද අපි වැඩසටහනත් එක්ක ඊතුමන් එකතු වෙලා ඉන්නවා. ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. විජේ බණ්ඩාර වැලිතුඩුව, සයුරි වැලිතුඩුව සහ ඩයන් වැලිතුඩුව. තුන්දෙනාටම ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. මේ අයියා ඇත්තටම මේ මං හිතන්නේ සමාජිකින් පවුලේ සමාජිකින් තුන්දෙනාත් එක්කම මේ විදිහට වැඩසටහනකින් හම්බෙන පළවෙනි අවස්ථාව නේද අද දවස? ඇත්තට මේ ගැන මතක් කරන්න ඕන, කියන්න ඕනේ. මොකද ඒක ඒ අවස්ථාව මට ඇත්තටම ලැබී පිළිබඳව මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනියට. රොෂාන් තමයි මේක සම්බන්ධ කරේ. ඔහුට ස්තුතියි බොහොම. මමත් මගේ බිරිඳත් මගේ දරුවත් පළවෙනිම වැඩසටහන මේක සම්බන්ධ වෙන අපි එකට පවුලක් වශයෙන්. ඔව්. ඉතින් ඒක ඇත්තටම අද දවස මගේ ජීවිතේ ගොඩක් අමතක නොවන දවසක් නේ. මොකද අමතක නොවන දවසක් ඇත්තටම. ඔව්. මගේ දරුවාව මේ ශ්‍රේෂ්ඨය සඳහා හඳුන්වා දෙන්නට මට ස්වර්ණවාහිනිය දායක වීම පිළිබඳව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහු දැන් ගිය සැරේදී දැන් A level එහෙම කරලා ඉවර වෙලා දැන් තමයි ඔහු ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වෙන්නේ. ඉතින් පළවෙනිම වැඩසටහන වශයෙන් අද 26 වෙනි මේ අඟහරුවාදා උදේ සුන්දර දවසක් කියලා මට හිතෙනවා. මට මං ස්තුතිවන්ත නැත්නම් රොෂාන් සහ මගේ අපේ හිතවත් මාත්‍ය ජාත මිත්‍රයා මගේ රාංගන සිල්ලා. ඔහු මගේ පරණ මාත්‍ය ජාත මිත්‍රයෙක්, ජේෂ්ඨ මාධ්‍යවේදී. ඔව්. ඉතින් ඔහුටත් ස්තුතිවන්ත වෙනවා. මම විශේෂයෙන් මම මේ වෙලේ ඇත්තටම ස්තුතිවන්ත වෙන්නේ මගේ රොෂාන් කතා කරලා මේ ගැන කතා කරේ මෙහෙම කරමු වෙල්තුලයි මෙහෙම කියලා. ඉතින් ඇත්තටම හරි සුන්දරයි. මම ස්වර්ණවාහිනියට මං හිතන්නේ වැඩි වාර ගානක් එන නාලිකාව තමයි ස්වර්ණවාහිනිය. අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මම ඇවිල්ලා නැති වැඩසටහනක් නෑ මේකට. ඔව්. ඉතින් අද ඊට වඩා වෙනස් දෙයක්. ඉතින් වගේ පවුල් බරත් එක්කම මෙතෙන් ඇවිල්ලා තියෙන ඉතින් ඒ නිසා සයුරි මගේ බිරිඳ, මගේ දරු පැටියා, මගේ ඩයන් වැලිතුඩුව. ඉතින් ඔහු සංගීත පිළිබඳ දැනට අධ්‍යයනය කරමින් යන දරුවෙක්. ඔහු දක්ෂයි. වේස් කුමාර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. ඉතින් සුන්දරයි. ඔහුගේ හැකියාවන් හඳුන්වා දෙන්නට මේ තෝතැන්නක් වීම පිළිබඳව සීල දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔව් මේ දැන් තාත්තා වැඩිපුර ඩයන් ගැන කතා කරපුවා හින්දා මට හිතුණා අක්කගෙන් ප්‍රශ්න අහන්න කලින් ඩයන්ගෙන් ප්‍රශ්නයක් අහලා හිටියොත් හොඳයි කියලා. කොහොමද ඩයන් අපිට විස්තර ටිකක් කියන්න කොන පළවෙනි ටීවී ප්‍රෝග්‍රෑම් එක. පවුලක් විදිහට ඇවිල්ලා වාඩි වෙන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම දැන් ඔයාගේත් පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මුලින්ම අපිට විස්තර ටිකක් කියන්න ප්‍රේක්ෂකයින් දැන් අපිට විස්තර දන්නේ නැහැ නේ වැඩි විස්තර මොනවද කරන්නේ මේ දවස්වල ඉස්කෝලේ කොහෙද මොනවද ටිකක් විස්තර කියන්නකෝ අපිට. ඉගෙන ගත්තේ වේස් කුමාර විද්‍යාලේ. මම 2020 A level ඉවර කරා. දැන් සංගීතය ඉගෙන ගන්නවත් එක්කම ප්‍රොඩියුසින් කියන්නේ සවුන්ඩ් ඉන්ජිනියරින් ගෙදරදලා ඉගෙන ගන්නවා. ඉස්සරහට ස්ටුඩියෝ එකක් දාන්න බලාගෙන. අනිවාර්යයෙන්ම ඉදිරියේදී හැකියාවන් බලාගමු. ඔයාගේම සින්දුවක් එහෙම කරලා තියෙනවද කොහමද? කරලා තියෙනවා. ඉස්සරහට එන්න තියෙනවා. එන්න තියෙනවා. ඒකේ පැටකඩ තමයි දැන් කරගෙන යන්නේ. අක්කේ ඒ වගේම තමයි මේ මීට කලිනුත් මං හිතන්නේ ස්වර්ණවාහිනියේ නේද පළවෙනි වතාවට ටීවී ප්‍රෝග්‍රෑම් එකකින් මේ මාධ්‍යෙන් එළියට ආවේ. ස්වර්ණවාහිනියේ මීට අවුරුදු 10කට විතර කලින් නේ. ඊට පස්සේ මං හිතන්නේ මේ ආයි මේ දෙවෙනි වතාවට එන්නේ ස්වර්ණවාහිනියට ඊට කලින් ගිහින් නැහැ නේද කොහොම ටීවී ප්‍රෝග්‍රෑම් වලට. ඒක තමයි මම පොඩ්ඩක් මේ හොයනකොට විස්තර හොයනකොටත් මම බැලුවා ටිකක්. දැන් අයියාගේ නම පොඩ්ඩක් බලනකොට මේ අක්කා ගැන විස්තර මුකුත් නැහැ. මම බැලුවා මොකද අක්කා වැඩිය පේන්නේ නැත්තේ. මොකද ඇත්තට මේ වැඩිය පේන්නේ නැත්තේ. උත්තරයක් නෑ. හරි ලැජ්ජාවෙන් නැගිනා ඉන්නවා. හරි කමන්නේ අපේන බස් විස්තර පස්සේ ඔසදිත් එක්කලා කරපු ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නේ. ඔසදිත් එක්ක නේද ස්වර්ණවාහිනියේත් මම හිතන්නේ මේ උදෑසන වැඩසටහනක තමයි. ඒ වගේම මොන උදෑසන වැඩසටහනකින් අද දවසේදී අය අපිව මුණ ගැහෙනවා. මම හිතන්නේ අපි සින්දුවක් ඇහුවොත් හොඳයි කියලා හිතන. මොකද අද දවසේදී වැඩිපුර ගීත ගායනයේ පැත්තට අපි නැඹුරුවෙමු කියලා හිතන. මොකද එක ගායකයෙක් විතරක් නෙවෙයි ගායකයෝ දෙන්නෙක්කුයි ගායිකාවකුත් අද දවසේදී කලෙලි බහිනවා. අපේ ගායිකාවගේ හැකියාවන් බලා ගන්නත් සූදානම්ින් ඉන්නවා. මම හිතන්නේ ඩයන් ඔයාද සින්දුව කියන්නේ පළවෙනි එක නැත්නම් තාත්තද? ඔව්. එන ඩයන් කියමු. හරි. අපි බලමු එහෙනම් ඩයන්ගේ හැකියාව.
දුරස් වුණත් ඔබ සිතින් මගේ ළඟ සැමදා සිටිනා වවදනිමි දුරස් වුණත් ඔබ සිතින් මගේ ළඟ සැමදා සිටිනා වවදනිමි කඳුළු මෙදින් මට ගෙනෙන වියෝදුක ඔබට කඳුලක් වවදනිමි මගේ ලොව ලස්සන සිහිනක රැඳෙනු ඇති පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලොව ලස්සන සිහිනක රැඳෙනු ඇති මගේ සිතින් ඔබ වෙන්ව ගියේ නෑ ළඟින් නිදී ඇලජුම්පතක් මා සුරතේ තනි වී කඳුලින් පුංගිලා බොඳ වෙනවා මා පෙම් කළ ඔබ හෙටවන් දවසක ඔහුගේ අතගෙන බින්දිනවා මේ අරයුම් පත මාහට පවසා මා තනිවම වැළපෙනවා මා තනිවම වැළපෙනවා මා තනිවම වැළපෙනවා ඩයන් හරිම ලස්සනයි මම මේ භාවනාවකට සමවැදිලා වගේ ඇත්තටම අහගෙන හිටියේ මට හිතුණා මේ තාත්තවත් පරද්දලා කවදා හරි දවසක මේ පුතා ඉස්සරහට යයි කියලා ඇත්තටම මට ඔව් අනිවාර්යයෙන් මට එහෙම හිතුණා මේ හරි ලස්සනයි ඩයන් අපි තව ඉස්සරහට සින්දු කියමු වැඩසටහනේදී මේ අයියා ඇත්තටම මොකද හිතුනේ මේ තරුණ කාලේ මතක් වුණාද අයියට පුතාගේ මේ දක්ෂතාවයන් හැකියාවන් දකින්න මේ කාලේ තමයි මෙයාගේ මේ වයස දැන් 21යි මම ඕක කියනකොට අවුරුදු 22යි ඔබේ සුමුදකින් කැසට් පටේට ගායනා කරපු ගීතයක් ඕක උපාලි කන්නගර තනුව ලලිත් වසන්ත ලියපු සින්දුවක් අති සුන්දර ගීතයක් අරියුම් පොතක් කියන ගීතය මම හිතන්නේ උපාලි කන්නගර ඵලයේම කියලා තියෙනවා මට මං වැලි මගේ හම්බුන් මගේ නිර්මාණය වුණු සුන්දරම තනුවක් තමයි ඒක කියලා. ඇත්තටම මම one take කිව්වේ. ඉතින් ඇත්තටම මම තරුණයි මාත් අවුරුදු 22යි. ඉතින් මම හිතන්නේ ඒක නැවත මගේ පුතා කියද්දි මට මතක් වුණා. හරි හිතට දැනෙන ලස්සන සින්දුවක් නේද අයියෝ. අක්කේ ඇත්තටම මේ අම්මලා තාත්තලා තරම් දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් දකිනකොට මං හිතන්නේ සතුට වෙන කෙනෙක් නැහැනේ නේ. දැන් පුතා ලස්සනට සින්දු කියන ඇත්තටම මේ ප්‍රසිද්ධ මාධ්‍යකදී මේ විදිහට රූපවාහිනී වැඩසටහනකදී පළවෙනි වතාවට තමයි මේ විදිහට සින්දු කියන්නේ. මොකද හිතෙන්නේ ඇත්තටම අක්කට පුතා ගැන. සතුටේ. හරි සතුට වෙන්නේ කියා ගන්න වචන ඇත්තට මේ ඇස් දෙකෙන් පේනවා ඒක. මේ හින්දා මං හිතුවා ඒ ගැන අහලා වැඩිය මේ වෙහෙසවන්න ඕනේ නැහැ කියලා. ඔය ඇස් දෙකට මං හිතන්නේ කඳුළු වැවිලා තියෙන පුතාගේ හැකියාවන්නේ දක්ෂතාවයෙන් දැක්ක හින්දා වෙන්නේ නැති අනිවාර්යයෙන්ම. ඩයන් ඇත්තටම මේ කවදා හරි දවසක හිතුවද ඉස්කෝලේ යන කාලේ මේ තාත්තා වගේ බොහොම ජනප්‍රිය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත බොහොම සුන්දර ගායකයෙක් වෙනවා කියලා පොඩ්ඩක් හරි හිතේ කොනක එහෙම ආසාවක් එහෙම තිබුණාද? තිබ්බා ආසාවක් තිබ්බා. අප්පච්චි එහෙම මේ අර ප්‍රෙෂර් ගන්න නැහැ කිසිම දෙයකට. මේක කරන්න ගායකයෙක් වෙන්න අර කරන්න එහෙම කියලා නැහැ. Tamanට පුළුවන් Taman ආස පැත්ත මොකද්ද? ඒක ඉදිරියට යන්න ඉගෙන ගන්න කියලා තමයි හැම වෙලාවම කියන්නේ. ඒක නිදහසේ තමන්ගේ වැඩ කරගෙන යන්න දීඩ දුන්නා නේ. එහෙම කවදාකවත් ප්‍රෙෂර් කරලා නැහැ අප්පච්චි. මට ඉතින් කොහේ ගියත්
ගුරුවරයා අපච්චි දෙන්නම එක ළඟ ඉන්නේ. ඔව් ඒ විතරක් නෙමෙයි. ගුරුවරයා විදිහට අපි මේ පැත්ත පස්සේ කතා කරනවා. ඒ ගැන කතා කරන්න ඕන. ගුරුවරයාගේ පැත්ත. අයියා මේ ඇත්තටම කවුරුත් කියලා නැද්ද අයියාගේ වොයිස් එක හරිය තරුණයි කියලා මේ සින්දු එහෙම කියනකොට මොකද මං අහලා තියෙන කට්ටිය කියනවා මේ දැන් අයියාගේ ෆොටෝ එක දකින්න කලින් අනේ හරිය තරුණ ගායකයෙක්ගේ වොයිස් එකක් එන්නේ ඇත්තටම එහෙම කවුරුත් කියලා නැද්ද? අනිවාර්යයෙන්ම කියනවා. මොකද දැන් ඒක දැන් මෙහෙම අපි අර ඒ හඬවල් වල වෙනසක් වෙලා නැහැ. අපි දැන් ওই කැසට් පටේ එන්නේ 1991 ඔබ සමුදතින් ගීතය. කැසට් පටේ 90 වගේ ඉඳලා මම මේ ශාස්ත්‍රයේ නියැලෙනවා. ගායකයෙක් වශයෙන්. ඒ කාලේ ඉඳලම මේ දක්වාම තාමත් වේදිකාවල මේ ගීත ඔහොම ගායනය කරනවා. කවදාකවත් කියලා නෑ අයියේ මේ වෙනස් වෙලා කියලා. තාමත් ඔයා ඒ වගේමයි ඒ හඬමයි කියලා. ඒ හඬ වෙනස් වෙන්නේ නැහැ හේතුව තමයි අපි අර මුල් ආරම්භයේ අපි කරගත්තු අභ්‍යාස විශේෂයි ඒක. ජාතික තනස්ව ස්වභාවයේ නිහල් ගම්මේ මගේ ගුරුතුමා ගුරුදේවයන් මල් තියලා වදින තාමත් මම මේ මගේ ගුරුදේවයන් මම මෙහෙ කෙනෙක් නෙවෙයි ඉතින් ඇත්තටම හද්දා පිරිසර එකෙක්. ඉතින් ඒ පුහුණු වීම වෙන්න ඇති සහ ඒ අභ්‍යාසත් එක්කලා ආපු දේ තාමත් ඒ හඬ ඒ කනේ තියෙන හඬේ මතකෙන්න තමයි තාමත් කියන්නේ අර ඒ කාලේ කිව්වා වගේම තාමත් ඒ හඬේ වගේම. ඒක වෙනස් වෙලා නැහැ. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති හිම කියන්නේ. ගොඩාක් දෙනෙක් කිව්වා වගේම හැම කෙනෙම කියන්නේ තාමත් ඒ හඬේ වගේමයි කියන්නේ. ඒ වගේම එකත් වාසනාවක් හැමෝටම හම්බෙන්නේ නැහැ මේ විදිහට වොයිස් එකේ විදිහට. අක්කේ මේ ඔය දුකට නෙවෙයි නේද අඬන්නේ සතුටට නේද අඬන්නේ. ඒ කඳුළු දකිනකොට ඇත්තට මේ මට ප්‍රශ්න අහන්න හිතෙන්නේ නැහැ. අහන්න ඕන කතා කරන්න ඕන. අනිවාර්යෙන්ම මේ අක්කගේ විස්තර ටිකක් අපිට කියන්නකෝ කොහෙද ගම්පලාත ඉස්කෝලේ ගියේ කොහෙද කියන්නකෝ විස්තර අක්ක මොකක් හරි ජොබ් එකක් මේ ගම මේ ඊට පස්සේ අම්මලා බණ්ඩාරගම අම්මයි තාත්තයි නෑ. ඔව්. ළඟදී සයියෝ නවරුදු 7-8ක් වගේ වෙනවා නැති වෙලා. මම හිතන්නේ මේ අක්කට කතා කරගන්න තපස්සේ ඒ හින්දා අපි තව ටිකකින් අක්කත් එක්ක කතා බහ කරමු. අයියේ පොඩ්ඩක් යන්කෝ මේ ගම පැත්තට ගම ගැන විස්තර අහන්න ආසයි. මොකද මේ ලංකේගල පාමුලේ තියෙන මේ නාරංගමුව කියන ගමේ තමයි මම හිතන්නේ අයියේ ඉපදුනේ. හරි ලස්සන ගමක් නේ. කියන්නකෝ අපිට ටිකක් විස්තර. ඔව් ඇත්තටම අපේ ගම් හරි සුන්දරයි දුෂ්කරයි හැබැයි. ඔය අහලා දෙනවනේ නකල්ස් කියන කඳු වැටිය. ඔව්. ඒකේ නැගෙනහිර කොන තියෙන ලකේගල කියලා ගලක්. ඒක තමයි රාවණා රජතුමාගේ සීතා දේවි පැහැරගෙන ගිහිල්ලා හැංගිලා හැමි තිබු ගල තමයි ඒක. ඒකේ තියෙන මාලිගාවක් එහෙම තියෙනවා කියලා විශ්වාසය තියෙනවා. ඔව්. ඉතින් අපි යනවා ඒ ගල අපේ ගමේ උඩින් තියෙන. ඒ ගමේ ගලේ පාවුල තමයි මගේ ගම තියෙන්නේ. අති සුන්දර ගමක් නාරංගම කියන ඉතාමත් සුන්දර මිටියාවතක්. ඒකේ ඉඳලා තමයි එන්නේ. මං හිතන්නේ ඒ කාලය තුල වෙනකොට දැන් නම් ඉතින් පහසුකම් යම් යම් මට්ටමින් තියෙනවා. නමුත් අපි කාලේ අපි තරුණ කාලේ අපි පොඩි කාලවල වල අති දුෂ්කර පළාත් සහ මේ වගේ විෂයක් පිළිබඳව හීනයක්වත් නැහැ. හරි. ඒ කියන්නේ ඒ තරමට දුෂ්කරයි. ඔව්. ඉතින් ඒ ගැන මම සතුටුයි ඇත්තටම මම ඒ වගේ ගමක ඉඳලා මේ ශාස්ත්‍රයේ මෙහෙම ජයගත්තාදෝ කියන එක. මේකට ඇත්තටම වගකීම් අය තමයි ජාතික තරුණ සභාව. ඒකේ මූලිකය තමයි නිහල් ගම්මේවා. අධ්‍යක්ෂ ජෙනරාල් චරිතරත්නත්. ඔවුන් තමයි මාව හොයාගෙන තියෙන්නේ. ඒ හොයාගත්ත විදිහ අපි පස්සේ කියමු. මේ හොයාගත්ත විදිහට ලස්සන කතාවක් තියෙනවා. ඒක මං කියන්න දෙන්නේ නැහැ. අපි ඊට පස්සේ කියමු කතා කරමු හොයාගත්ත විදිහ. මේ ඩයන් මං දැක්කා මේ අපච්චි ගම ගැන කියනකොට හරිය ලස්සනට hina වෙනවා මම දැක්කා. මට අහන්න හිතුණා ඇයි කියලා. දැන් කොළඹින් ඉන්නේ ඇත්තටම මේ නගර බදවන ජීවත් වෙන්නේ කොහොමද ඒ ගමට ගියාම දැනෙන්නේ. හරි ලස්සනට hina වුණ හින්දා ඇහුවේ. හරි වෙනස්. ඔව්. ඒ අද්දගේ වෙනස් අපිට ඒක ලබන්න ලැබිලා නැහැ කවදාකවත්. ඒ වාසනාව අපිට නැහැනේ. ඒ වාසනාව නැහැ අපිට. අර පොඩි කාලේ අපච්චි කිව්වා පොඩි කාලේ මම යද්දී තිබ්බ ගම නෙමෙයි දැන් සෑහෙන ඉතින් වෙනස් දැන් ටිකක් දියුණු වෙලා ඒ ඉන්න පිරිස් දැන් ඉන්න තරුණ කට්ටිය නගරයට ඇවිල්ලා දැන් රැකී රස්සාවල ඉන්නවා. ඔව්. ඒ කාලේ අර තිබ්බ අර පවුල් වල තිබ්බ විශාලත්වය දැන් නැහැ. දැන් වෙනස්. ඒනට අර මම පොඩි කාලේ දැක්කකම හරි ලස්සනයි. ලස්සනයි. හැබැයි තාමත් තියෙනවද ඒ ගැමි ගතිය ඒ ගැමි ගතිය තියෙනවා. ඒක වෙනස් වෙලා නැහැ නේද? ඒක ගම අපච්චිලාගේ ගෙවල් ඒ ඇතුළට යන්න ඒ ගැමි ගතිය වෙනස් වෙලා නැහැ. ඒනට අර මිනිස්සුන්ගේ අර තියෙන අර
ක්‍රියාකලාපයන් වෙනස් දැන්. තාක්ෂණත් එක්ක වෙනස් වෙලා තියෙනවානේ. අවස්ථාවත් එක්ක වෙනස්. ඔව් මම ඇත්තට මේ කල්පනා කරේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. කතා කරනවද සින්දු අහනවද කියලා. මට මේ දෙකම කරන්න ඕනේ. දෙකම කරන්න ඇත්තටම හරිම අමාරුයි අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක. හැබැයි මේ සින්දුවක් ඇහුවොත් හොඳයි කියලා හිතන මේ මතක් කරන්න ඕන පිළියන්දර ලකී සංගීත කණ්ඩායම තමයි බොහොම ලස්සනට අපිට සංගීතය සපයන්නේ. ඕන් තමයි බොහොම ලස්සනට මේ සින්දු රස ගන්නන්න අපේ වැඩසටහන රස ගන්නවන්න සංගීතය සපයන. ඒ නිසා මොවුන්ටත් මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි සින්දුව කියමු. කවුද කියන්නේ? අයියද කියන්නේ නැත්නම් පුතා. පුතාට අවස්ථාව දෙමු එහෙනම්. ආදර විජෝදුකින් මා ගයන මේගී ඔබට සේවා රණහන්සියේ මගේ රණහන්සියේ මගේ රණහන්සියේ සොඳුරු විජිතේ ඇසිහින කුමරී මහා වැඳීලා දිවිමන්තරේ ඒ දවස මහා නෑතැන් රැදීලා මායින් තනි වී රණහන්සියේ මගේ රණහන්සියේ මගේ රණහන්සියේ ඒ නීල දැසේ සෙනෙහේ සිනාරල් මා සනසවාලයි සිහිනෙන් පවා ඒ වේදනාවන් මා හදවතට මෙන් ඔබටත් නේදෝ රණහන්සියේ ආදර වියෝදුකින් මා ගයන මේගී ඔබට සේවා රණහන්සියේ මගේ රණහන්සියේ මගේ රණහන්සියේ මගේ අයියේ මට හිතුණා මේ ඩයන්ට වාඩි වෙන්න දෙන්නේ නැතුව කතා කරලා පැත්තකින් තියලා නෑ නේ වාඩි වෙන්න. තව සිද්ද කොහොමම කියමුද කියලා. නේ තරංග ආසාවෙන් අහගෙන හැබැයි කතා කරන්නත් ඕනේ නේ අපි ටිකක් කතා කරලා ආයි තව සිද්දුවකට යමු. අයියේ මේ සමහර වෙලාවට වාසනාව කියන දේ අවුරුදු උත්සවයකට හැංගිලා තියෙන්න පුළුවන් නේ. තමන්ගේ දෛවය අවුරුදු උත්සවයකින් පවා හිතන්නේ නැතුණා වෙනස් වෙන්න පුළුවන් නේ. ඒ වගේ අත්දැකීමක් තියෙනවානේ. මතක් කරමු ඒ ගැන. ඔව්. ඇත්තටම මගේ ඔයාගත්තත් දන්නේ මේක මං කොහොම හරි මන්ද මේ අනේ මන්ද මාධ්‍ය කරුවෝ කියන්නේ ඕක තමයි නේ. අනිවාර්යයෙන්. සොයා යෑම ගවේෂී ඩිස්කවරිස් කියන්නේ ඒක මාර දෙයක්. ඒක ඇත්තටම මගේ දෛවය ඇත්තටම මම හිතන ටර්නින් පොයින්ට් එක තමයි. මගේ කැරකුණු එතන. මම ගමේ අවුරුදු 20ක ගීත ගායන කළා තමයි. ඇත්තටම මෙතෙන් ඉන්න ලැබුණා. ගායකයෙක් උනේ නේද? ගායකයෙක් උනේ. කොහොම හරි ඒක ආධුනික තනකයක්. අවුරුදු 20ේම එක අංගයක්. අවුරුදු කුමරී, කුමර තරංග, ඔය දුවන තරංග ඔක්කොම අගට තිබුණා ආධුනික තරගයක්. ගායක ජාතික තනු සභාවේ යෝගී කණ්ඩායම ගිහිල්ලා තිබුණා සංගීත ප්‍රසංගයක්. ඕකේ අගටම තිබුණා හදිසියේ යොදාගත්තු ආධුනික ගීත ප්‍රසංගයක්. ගායකව අපේ ගමේ හිටියා කොහොම හරි 11 දෙනෙක් විතර මට මතක ගායනා කරා. ඊට පස්සේ මම
ඒක ඉදිරියට වුණා අපේ ලොකු අක්කගේ අපේ පුතාලා අපේ ලොකු පුතා සුදු පුතාලා මේ අපේ පුතාලා ටික තමයි ඉතින් ඔකට සම්බන්ධ වුණේ විශේෂයෙන්ම මේ මාර පුතා දෙවෙනි බලන්නකෝ අක්කගේ රියැක්ෂන් අයියට කියනකොට මට ඇහෙන්නේ නෑ මගේ ලොකු අක්කගේ පුතාලා ඉන්න මං පළලෙම තමයි අපේ ලොකු පුතා සෝමතිලක දෙවෙනි කෙනා නිමල් යසිංහ සුදු පුතා කියන්නේ යාළ ඔය දෙන්න තමයි මාව තල්ලු කරේ විශේෂයෙන්ම තල්ලු කළකම රුපියල් 25ක් ගෙවන්න ඕනේ ඒකට රුපියල් 25ක් ගෙවලා ආධුනික තරගයට ඉදිරියපත් වුණා ඊට පස්සේ මේ ගීතයක් ගායනා කරා මට එපා ඔබේ හසරැල් කියන ශර්ලි සර්ගේ ගීතය. ඊට පස්සේ මම ඔක ගායනා කරලා ඉතින් මම ඉතින් එළි හිටියට පස්සේ කොහොම හරි මට ඒකේ ෆස්ට් ප්ලේස් ආවා. පළවෙනි ස්ථානය මට ලැබුණා. රුපියල් 200කුත් මට දුන්නා. සහතිකයකුත් දුන්නා. දිවයින අනුග්‍රහයෙන් කරේ. දිනපත් ඒක තාම තියෙනවා ගෙදර සහතිකේ. ආරක්ෂා කරන්න තියෙන. පස්සේ ඉතින් මේ ඕකේ පළවෙනි ස්ථානය ලැබුණාට පස්සේ ඉතින් සර් මට කතා කරා. නිහාස් සර් කියලා මම දන්නේ නැත්තර මේ වෙලේ. සමහ වෙන්න ඕන සර්. ඒ වෙලේ අතරම මම දන්නේ නැහැ සර් කියලා. පස්සේ සර් කිව්වා මට තරුස සභාවට යන්න ආසයිද කියලා. මම කිව්වා සර් හොඳයි නේ කියලා. පස්සේ ඉතින් මම ඒ හරහා තමයි ජාතික තරුස සභාවට බැඳෙන්නේ. සර් මම මට විමක් කරලා තිබුණේ ඉන්නේ කියලා. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තිබුණා. ඒකෙන් තේරුණා තේරිලා 85 නොවැම්බර් 4 වෙනිදා මම ජාතික තරුස සභාවේ වෙලු රූපහිනි ගම්මානේ ලලිත කලාවේදී ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්නට ඇතුළත් වෙනවා. හැබැයි අයියේ දැන් ඉදාර අවුරුදු උත්සවයට සම්බන්ධ වුණේ මේ සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේඛා එතකොට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මේ වගේ මේ ප්‍රවීණ ගායක ගායිකාවෝ දැක බලා ගන්නනේ. කවදා හරි එදා හිතුවද මටත් මේ වගේ වෙන්න පුළුවන්. මම හිතුවේම නැහැ. මට ඇත්තටම අර සින්දුව කියලා මම ඇවිල්ලා අර බස් එක ගාව රෝස බස් එකක් තිබුණේ. ඒකට ඇවිල්ලා බලන්නේ මේ අරගොල්ලන්ව. ඒගොල්ලෝ හරි ආසෙත් දකින්න. ඉතින් මට ඔළුවේම තියෙන්නේ මේ තවලම ගීතය තහමා යන ඉතින් දොර කවුළුවෙන් ඔය ඒගොල්ලන්ම බලන්න ආසති. ඉතින් මම දැන් බස් එක කැරකි ඔය මගේ නම වෙනස් කරලා තියෙන්නේ පලස්ථානේ කියලා. ඊට පස්සේ කොල්ලෙක් යාළුවෙක් තමයි කිව්වන්න ඔබගේ නම වෙනස් කරන බලන් කියලා. බලනකොට පලස්ථානේ. ඉතින් මට ඇත්තටම තිබුණේ ඒ වෙලේ මගේ වෙන හැකි. මොකුත් මට තිබුණේ නැහැ. එහෙම බැඳිලා යන්න මට තිබුණේ අර ආසාව. අර ගොල්ලන්ම බලන්න ආසාව. මොකද ඇත්තටම ඒක මං හිතන්නේ ජාතික තරුණ සභාවේ ඒ ගැම්ම ඒ රැල්ල පුදුමාකාර මිනිස්සු හදවත්වල වෙනස්ම වුණු රැල්ලක් මොකද ජාතික ගුවන්විදුලියේ තිබුණු රැල්ලට වඩා වෙනස්ම වුණු සුන්දර වූ ගී ගොන්නක් තිබුණු අති සුන්දර නිර්මාණ ගොන්නක් කලෙලියට ආපු අවස්ථාවක් තමයි ජාතික තරුණ සභාවේ 1980 දී මේක පටන් ගන්න 85 84 වගේ වෙනකොට ගොඩාක් කලෙලි වුණු පළවෙනිම කට්ටිය තමයි චන්ද්‍ර හෙට්ටිආරච්චි, චන්ද්‍රලේඛ අක්කා, සෝමසිරි මැදගෙන තේජ අක්කලා, ධම්මික අක්කලා, මගේ ජේෂ්ඨයන්. ඉතින් ඔවුන්ගේ ගීත ගුවන් විදුලි ගීත වලට අමතරව වෙනම අමුතුම ශෘංගාරයක් දුන්නු, අමුතුම රසයක් දුන්නු ගීත ගොන්නක් වුණා. ඉතින් ලංකාව සම්පූර්ණම ওই ජාතික තනුස සභාවේ ගීත ගොන්නට හැරුණා. මම හිතන්නේ ඒක නිර්මාතෘවරයා තමයි ශෛලි සර් සහ අපේ මගේ ගුරුතුමාගේ නිහාල් ගම්මේවස්ස. ඉතින් ඒක වෙනම රැල්ලක් වුණා. එතෙන්දී අපිට වැඩි හරියක් අර ගායකයෝ බලන්න තමයි අවස්ථාව මට උදා කරගන්න හැදුවේ. ඒ වෙලේ මට ඇත්තටම මේක තිබුණේ නැහැ. මට ඇත්තටම ආසයි ඒගොල්ලන්ව දකින්න. ඒ නිසා දැන් ඔය කියපු දේ මට උනේ බස් එකවර කැරි හිටියා ඒගොල්ලන් බලන්න. අවුරුදු උත්සවයේදී මතයි වෙනස් වුණා. ටර්නින් පොයින්ට් එක උනා අවුරුදු උත්සවයේදී. ඊට පස්සේ මම මාස 2ක් 3ක් වගේ ඇතුළතදී මම තරුණ සභාවට එනවා. එතන ඉඳන් ජීවිතේ පටන් ගන්න. සංගීත ජීවිතේ මම ආයෙත් එහෙම තාත්තගේ මේ කතාව හරිය ආසාවෙන් ඉනාවේ මම බලාගෙන. අපේ දරුවන්ට ඉතින් ඒ අත්දැකීම ඒ සුන්දරත්වය දකින්න වෙන්නේ නැහැ. මොකද අපේ ගම් වල ඉපදුන්නේ නැහැ මේගොල්ලන් කොළඹ උපන් අය. ඉතින් මගෙන් අහගෙන අප්පච්චි ගාව ඉඳගෙන මෙයා අහගෙන මගේ ඉතින් අර ඒ ගැන මම හරි ආස සතුටුයි. අපේ පුතා ඉතින් අර නිතරම මගේ අත්දැකීම් ගමෙත් යනවනේ වරින් වර. ඉතින් අත්දැකීම් ලැබමින් ඉතින් ඔහු ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නේ. නිසා ඔහුටත් ඒ ගමේ කියන රසය නැත්තේ නෙමෙයි. ගමේකම ඔහුටත් හිතට දැනෙනවනේ. ඔව්. මේ මං හිතන්නේ මං කිව්වා මේ කලින් අපේ ප්‍රේක්ෂකයින්ට පොරොන්දුවක් දුන්න අද දවසේදී අලුත් ගායිකාවක් අපි කලෙලි බස්සනවා හඳුන්වා දෙනවා කියලා. ඒ ගායිකාව කලෙලි බස්සන හොඳම වෙලාව තමයි දැන් උදා වෙලා තියෙන්නේ. අයියේ අපේ ගායිකාවට ආරාධනා කරමු නේද? ගීත ගායනා කරන්න කියලා. හරිද?
කවිකාරිගේ සින්දු කියනාලදේ නුඹදු රැහි කෝකිලා මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි සැන්දවිලා කවිකාරිගේ සින්දු කියනාලදේ නුඹදු රැහි කෝකිලා මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි සැන්දවිලා दिखने रीति तोडुला नलले कुकुम पाटला वीणा वयतालिता गेयुगी असावेमा सिंधु कियनालदे नुඹදු රැහි කෝකිලා මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි සැන්දවිලා නොයාමාවතේ මහදේ රැඳින් රූපිකා සසරි ගින ආදරේ දුරු උබී ගොතටා දිවි සාමිනේ මන්දානේ සිත මාගේ චංචල කවිකාරිගේ සින්දු කියනාලදේ නුඹදු රැහි කෝකිලා මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි සැන්දවිලා කවිකාරිගේ සින්දු කියනාලදේ නුඹදු රැහි කෝකිලා මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි සැන්දවිලා අක්කේ මීට කලින් සෙන්දු කියලා තියෙනවද ප්‍රෝග්‍රෑම් එක? නෑනේ. කොහොමද කොච්චර හොදට කිව්වද කියලා මේ අයියේ. දැන් අයියට ලැබෙන ඇරයුම් අඩු වෙයිද? සංගීත ප්‍රසංග. බඩේ පාරවදී. මට හිතෙනවා අපේ මේ ගායිකාවට ටික වැඩිපුර සමහර වෙලාවට ඊළඟ දවසේ මිෂික ෂෝල්ඩ් එන්න ගියද දන්නේ නෑනේ. අක්කේ මේ අතර දැන් කොහොම මේ සින්දු කියනකොට අහන්න හිතන කොහොමද? ගෙදර කට්ටියකට එකතු වුණාම එහෙම තුන් දෙනා කොහොමද? මේ දෙන්න එක පැත්ත. අක්කා තනියම. මෙයා ඉතින් ගොඩක් සද්ද වැඩි. ඉතින් අපේ හඬේ පිහිලා තියෙන විදිහ ඉතින් කරන්න කියන්නේ. මම කියන්නේ මගේ අම්මගේ හඬ මට පිහිලා තියෙන්නේ. ඔව්. ඉතින් අප්පච්චි නම් ගොඩක් හේමින් කතා කරන්නේ. අපේ අම්ම ටිකක් ඕලින්. ඉතින් මගේ හඬ මගේ අම්මගේ මම කතා කරනකොට මෙයා කියනවා සද්ද වැඩි අප්පච්චි කෑ ගන්න ඕන. ඩයන් මේ පාළුවක් නැතුව ඉතින් අප්පච්චි ගෙදර ඉන්නකොට ඔව් මේ දෙක කරනවා ගෙදර මේ වැඩසටහන පටන් ගන්න කලින් ඉඳන් මම කිව්වා මේ අක්කි කොහොමද ගෙදර එහෙම පාළුවක් නැතුව ඇති නේද මොකද සෑහෙන්න ගියුවා ඒ හින්දා මම පාළුවක් නැතුව ඇති නේද නෑ එහෙම තමයි ඉන්න ඕන නේද එතකොට පාළුවක් එහෙමත් නැති වෙනවනේ මේ අයියා දැන් කොහොමද මේ අක්කව හම්බුනේ කවියකින් මේ ලියන්න බැරි ගීයකින් කියන්න බැරි මේ ආදරේ කොහොමද හම්බුනේ මම කොහොම හරි ඔය ජාතික සංස්කෘත ස්වභාවයෙන් ඉගෙනගෙන
ඊළඟට මම ගුරුපත්තින් අරන් හඳුන්ගොම මහාවිද්‍යාලයට ගිහිල්ලා දුෂ්කර සේවා කරලා ගිරාගම ගුරු විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ අවුරුදු 2ක් ගුරු පුහුණු වෙලා කොහොම කරලා කියලා 94 කොළඹට ආවා. ආවේ නිලම් මහරට. එතනින් තමයි ගමනේ අප්සෙට් වුනේ. ඒක තමයි ඉස්සරහින් ගෙදර හිටියේ. ආයි ගෙදර යන්න ඕන හොඳ වැඩසටහන ඉවර වෙලා. එතනින් තමයි හම්බුනේ නිලම් මහරට. ඉතින් වේගෙන් ආපු ගමන එතනින් මුස්කාල හැප්පුණා වගේ ඉතින් මගේ ශායරි හම්බුනේ ඇත්තටම එතෙන්දී. ඉතින් ඇත්තටම හරි සුන්දරයි. මට අපේ ශායරි කොළඹ වුණාට මොකද මේ කොළඹ වුණාට මේගොල්ලන් ගමත් අම්මලා අපච්චිලා ගම් මෙහෙ නුවර ගලගෙදර. හැබැයි ඉතින් කොළඹ තමයි මට හම්බුනේ. කොළඹ වුණත් ඉතින් මෙයා ඉතින් මගේ කෑම ටික බීම ටික හදාගෙන ගෙදර ගැමි විදිහට තමයි අපි ජීවත් වෙන්නේ ගමේ. තාමත් ගමේ විදිහට තමයි මට කෑම බීම ටික හම්බෙන්නේ. හැම විටම හැමදේම කරලා දෙනවා. ඉතින් මට මම වැඩවලට ගිහිල්ලා ඇවිල්ලා නැගිටිද්දී උදේ ඉස්කෝලේ යන්න ඕනේ. ඒ රාජකාරී හැමදේම කරන. එදා ඉඳලාම 94 දී හම්බ වෙලා ඊට පස්සේ තමයි ඉතින් අපි විවාහ වුණේ. පස්සේදී ගොඩක්. ඉතින් ඒ කාලේ සිටම මාව අධ්‍යයනය කරමින් මම හිතන්නේ අය මට සහනෙ සැලසුවා. ඉතින් මට ඇත්තම ලෝකයක් වටන මගේ දරුවෙක් මට දූලා තියෙනවා. ඉතින් මට සුන්දරයි මගේ ජීවිතේ. ඉතින් මම ආපු හැලහැප්පීම් ජීවිතේ ඊටමත් කටුක වුණු දුෂ්කර වුණු ජීවිතේ ඊටමත්ම හොඳම ජීවිතේ හොඳ තෝතැන්නක් වුණා. ගලා යන්න රේසින් ගලා යන්න පුළුවන් ජීවිතයක් උදා වුණේ මට සාගරි හම්බුනට පස්සේ ඇත්තටම. අය ගොඩක් මාව තේරුම් ගන්න තියෙනවා. හැමදේම මගේ ඉංගියකින් පවා ඒ මාව තේරුම් ගන්න තියෙනවා. ඉතින් අර ඒ නිසා මට ඇත්තටම සහනයක් තිබුණා. ඉතින් 94 හම්බුනාම මං හිතන්නේ අවුරුදු අපි 5-6ක් විතරම වගේ අපි ආශ්‍රය කරමින් ඉඳලා හිටියා. ඉතින් ඒ අතරතුරත් මම විවිධ ස්ථානවලට ස්ථාන මාරු වීම ලැබුණා. පස්සේම තමයි වේස් කුමාරට ගියේ. ඉතින් ඒ කාලේ තුලත් සයරි මාත් එක්ක හිටියා. ඉතින් දැන් ඉතින් දරුවෙක් පුත් හම්බුනාට පස්සේ දැන් අවුරුදු 20 21 වුණා. ඉතින් දැන් අද සුන්දරයි ජීවිතේ. මම ඇත්තටම මෙහෙ නොවන නිසා තමයි ජීවිතේම ගොඩාක් දුක් විඳපු කෙනෙක් වුණා. අනන්ත අප්‍රමාණ මම දුක් විඳලා තියෙනවා. ඉතින් මට දුක කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි දැන්. ජීවිතේ මම දුෂ්කරම දුක් විඳපු එක් චරිතයක් ගමේ ඉඳලම කුඹුරු හේන් කරපු හරකා බානත් පස්සේ කැලේ කොලේ ඇවිදපු ගහේ වැලේ එල්ලුණු ඇලේ දොළේ නාපු හරකා බාන පිට එහෙම හැවිදපු එකෙක් මම. ඉතින් මට උදැල්ල කැත්ත උදැල්ලත් එකයි. කීබෝඩ් එක ගිටාර එකත් එකයි. මයික් එකත් එකයි. ඉගැන්නිල්ල චෝක එකත් එකයි. කල්ලෑල්ලත් එකයි. දරුවත් එකයි. ඉතින් මට මගේ ශ්‍රේෂ්ඨයේ මම ගොඩාක් දුරට යමක් කරගෙන අවිල්ලා තියෙනවා කොළඹට එද්දි. ඉතින් මට හැමදේම පරිපූර්ණයි දැන්. ඉතින් සයිරි වගේ පිළිඳක් හම්බෙීම සහ මගේ දරුවා හම්බෙච්ච එකත් ලොකු දෙයක්. ඉතින් මගේ ජීවිතේ කිසිම දෙයක් මගේ දැන් එහෙම නැහැ. හැමදේම මම ඔයගොල්ලන්ට පවර්ලා ඉවරයි. මම හිතන්නේ වසර 15ක් විතර යනකොට මගේ සියලු දේවල් ලියලත් ඉවරයි මම. මගේ ජීවිතේ මගේ අත් දෙකේ මුකුත් නැහැ. මගේ බුද්ධිමය දේවල් මා නිර්මාණ කරපු, ගායපු, ලියපු, කරපු ගීත මම ජීවත් වෙන තැන මගේ ගෙදර පවා මේගොල්ලන්ට ලියලා ඉවරයි. සියලු දේවල් පවර්ලා ඉවරයි. ඉතින් අර මගේ ජීවිතේ හරි තෘප්තිමත් ගෙවෙන්නේ ඒකයි. ඉතින් එතෙන්දී සියලු දේවල් වලට සහනෙ උනේ මගේ සාරි. පාරමී පුරා ගෙනා මනාලි වාසන. මනාලි වාසන. අක්කේ දැන් 94 නේ හම්බුනේ අයියා නේ. ඔව් කොහොමද දැන් සෑහෙන කාලයක් වෙනවා හරිම සතුටින් ජීවිතේ ගත කරනවා. අතර මොකද හිතන්නේ මේ ආන්දරේ ගැන? සුන්දරයි. මම ඉස්සල්ලාම මේ මම ගමට ගිය දවසේ මට පුදුම හිතුනේ ඒ වගේ පරිසරයක ඉඳලා මේ ආවම ලස්සන පීල්ලක් තියෙනවා. මාර ලස්සනයි ගියාම. ඒ වගේ මාර පුත්තු ඩුවලා ටිකක් ඉන්නේ. අම්මෝ. කොහොම වදිනෝ ගියාම. අත හරි වෙනස් ඉතින් ගිය දවසේ. අක්කලාගේ ලොකු අයියාගේ ලස්සන දුවලා ඉන්නවා. මේ මාතලේ දුවකින හරි ලස්සනයි කොණ්ඩේ දිගයි. හරි සුන්දරයි. ඉතින් ගමට ගියාම හරිම වෙනස් එහෙට ගියාම. කට්ටිය. හරි එකමුතුයි ඉතින් අපි ගියාම. ඉතින් මෙයාගේ අර මේ පරිසරය සහ ඒ පරිසරය ඇත්තටම පරස්පරයි ගොඩාක් පරස්පරයි. මොකද ගමේ අපේ ගම කියන එක මේ අපි දැන් මෙතන දැන් අපි මේ කොල්ලු පිටේ ඉන්නේ. දැන් මේ කොළඹ ඉන්නේ. අපේ ගමට ගියොත් ජීවිතේට මේ විජය බණ්ඩාරවල තුල කියන පුද්ගලයා මෙතන ඉඳලා ගිහිල්ලා කියලා කියා ජීවිතේ හිතන්නේ නැහැ කෙනෙක්. ඒ තරම් අති සුන්දර ගොඩාක් කැලයක් සම්පූර්ණ කැලෑවක්. ඉතින් මෙයා ඒ ගහ සම්බන්ධ වෙද්දී ඇත්තටම මෙයාට හරි අමුත්තක් ඒක. මොකද
මෙයා කොළඹ ජීවත් වුණු කොළඹ පරිසරයේත් එක්ක ඉඳපු. හැබැයි මෙයා අනුගත වුණා පටාස් ගාලා ඉක්මනට. ඒගොල්ලත් එක්කලා අපේ අයියලාගේ ලොකු අයියාගේ අක්කලාගේ දරුවොත් එක්කලා මගේ සහෝදරයෝ සහෝදරියත් එක්කලා අපි ගොඩක් මෙයා ඉක්මනට සම්බන්ධ වුණා අනුගත වුණා. ඉතින් ඒ දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒකෙල්ල ඉගෙනගෙන එහෙ දේවල් අඩු ගානේ කුරක් කර රොටිය පවා දන්න මෙයා ඉගෙන ගත්තා. කී රොටිය පවා දන්නා මෙයා දන්නා. ඉතින් ඒ ගමෙන් ඉගෙනගෙන අයියලාගෙන් ලොකු අයියලාගෙන් එහෙම අක්කලාගෙන් ඉගෙනගෙන ඉතින් ඒ තරම් ඉක්මනට අනුගත වුණා. ඉතින් ඒ නිසා එයාට වැඩි මේ සමහරවිට මටත් වඩා ආදරේ මෙයාට. ඒ පරිසර අපේ පවුලේ අය. ඒ නිසා මේ ඉතින් ඉක්මනට ශනික අනුගත වෙන කෙනෙක්. ඔව්. අයියේ මේ සින්දුවකට යනවා නේ. හැබැයි ඊට කලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ගම ගැන කියපු හින්දා. මොනවද හැම වෙලාවෙම කන්නේ? මම කන්නේ ඉතින් මම කන්නේ තලාවිටක් තමයි. ඒක තමයි මම අහන්න යන්නේ. මගේ ඉතල තියෙන හදලා තියෙන අපේ ඉතින් ලග්ගල මිනිස්සු තලාවිටක් තමයි කන්නේ. බුලත් විතර කියන එක නෙවෙයි. අපේ තියෙන තලා කියලා මිරිස් තලා කියලා જાතියක් තියෙනවා. අපි ඒව තමයි කන්නේ. ඉතින් කට මොගේ වැඩ කරලා හේන කුඹුර කරද්දී වුණත් ඉතින් අපි ඉස්සරයක් වපුරනකොට කුඹුරේ කොටාන ටිකක් ගිහලා මාන්සිරි ඉතින් ලියර ඉඳගෙන තලා විතක් කාලා පුවක් කෑල්ල හපලා කාලා. ඉතින් ඕක තමයි කන්නේ අපේ දැන් ගෙදර ගම් වල ඉතින් අපේ මිනිස්සු ලග්ගල මිනිස්සු ඉතින් තලා විතෙන් තොර ලෝකයක් නෑ. තලා විත තමයි කන්නේ. අපි මම මෙහෙ කොළඹුණත් ගෙදර මං තලා හිතවල දින්නේ. ඔව්. කනවා දැන් වෙලේ මට තලා කොලේ නැත්තම් අවුල් ඉතින්. මම හිතන්නේ ඔක ප්‍රසිද්ධ දෙයක්. මම හිතන්නේ ගායකයෙක් වශයෙන් ලංකාවේ හැමතැනම අහන ගත්තම ඔක මේ කන්නේ කියලා. ඔව්. තලාවිත. ඒක තමයි අයියා කනවා දැක්කට පස්සේ මටත් අහන්න ඉතින් මොනවද මේ කන්නේ කියලා. දැන් මේ බලන් ඉඳද්දි අපේ ගමේ මිනිස්සු අපේ කට්ටිය බලන් ඇති සමහරවල්ලාට මේ මිනිස්සු හිතන ඇති මේක ලග්ගල මිනිස්සු කොහේ ගියත් ඔය තලාවිතේ කනවා. ඒක තලා වර්ග තියෙනවා. ආයුර්වේදයේ පෙන්වුම් කළ දෙන තලා මිරිස් තලා හුලන් තලා බුලත් තලා ගොන් තලා මදුරු තලා වගේ තලා වර්ග ගොඩක්. ඉතින් ඒකේ මිරිස් තලා එක තමයි ඔය පිටත කන්නේ. ඉතින් මේ පිළියන්දල ලකි සංගීත කණ්ඩායමත් සූදානමින් ඉන්නවා. ඒ හින්දා තව සින්දුවකට ගියොත් හොඳයි කියලා හිතුණා. අයියා නේද සින්දුව කියන්නේ? එහෙනම් මම කියන්නම්. මගේ පළවෙනි ගීතය අද තනියෙන් කියනවා මේ. හැබැයි මම මේක විතරයි කියන්නේ මොකද පුතාටම මේක බරහැර දුන්නා කියන්නේ කියලා. ඔබ සුමුදු අතින් ගීතේ ගායනා කරුම මගේ පළවෙනි ගීතේ මේක නිහාල් ගම්මේවා මගේ ගුරුතුමාගේ පද රචනයක්. ඔහුගේම තනු රචනයක්. මම මේ ශේෂ්ත්‍රය ජයගන්න යෙදුණු ගීතය තමයි ඔබේ සුමුදු අතින්. මේකෙන් තමයි විජේ බණ්ඩාර වැළඳුව කියන ගායකයා කලෙල් දකි. සුමුදු අතින් මගේ කඳුළු තිසින් මහඬවා රිදවා ගියදා සිනේ නොහඳුනනා ඉඳා ඔබ සුමුදු අතින් මගේ කඳුළු තිසින් මහඬවා රිදවා ගියදා සිනේ නොහඳුනනා ඉඳා වසන්තේ මල්මී ගොන්නේ නැතවාලක නියම් තලාවේ අතරේ තනිවී ඇඟුමන් තෙරපි අතරේ තනිවී ඇඟුමන් තෙරපි මාගෙවන රුදු සංසාරේ ඔබ සුමුදු අතින් මගේ කඳුළු පිසින් මහඬවා රිදවා ගියදා සෙනෙහෙ නොහඳුනනා ඉඳා
බවින් භවේ අප පෙරුම් පුරාවිත් මේ භවයේදී දෙතරක තනිවී මතු සසරක් ගැන පෙරුම් පුරන්නට මතු සසරක් ගැන පෙරුම් පුරන්නට හමු වේවිද මේ සංසාරේ ඔබ සුමුදු අතින් මගේ කඳුළු පිසින් මා හඬවා රිදවා ගියදා සෙනෙහි නොහඳුනනා ඉඳා ඔබ සුමුදු අතින් මගේ කඳුළු පිසින් මා හඬවා රිදවා ගියදා සෙනෙහි නොහඳුනනා ඉඳා ගමේ හිටපු අර කොල්ලා කුඹුරක් කොටාගෙන පතලක් හාරගෙන හරක් පස්සේ දුව හිටපු කොල්ලා මෙන්න එකපාරටම මේ රේඩියෝ එකේ ඒ කොල්ලගේ සින්දුව ඇහෙනවා නේ. දැන් ওই පළවෙනි සින්දුව හැම යනකොට ගමේනේ හිටියේ. කිව්වා ඒ කාලේ ගමේ මිනිස්සුන්ට එහෙම ඇත්තටම ලොකු දෙයක් නෑ අයියේ මේ රේඩියෝ එකේ සින්දුවක් ඇහෙනවා කියන්නේ අනිත් ගායකයෙක් ගමෙන් විහිර ඉන්න ගායකයෙක්. කිව්වද කට්ටියට ගමේ කට්ටියට එහෙම කිව්වද මගේ සින්දුව අහන්න? ඒක ඇත්තටම ගුවන්විදුලියේ පමණ මේ කාලේදී. ඔව්. ඒකින් ඉතින් හරි ආසයක දාහනකොට. ඒ කියන්නේ ඇත්තටම මේ දැන් ඔය මතක් කරද්දි මට ඒ ආයෙ මුලට ගියේ මම ඒ කියන්නේ ඇත්තටම ගීතේ ගුවන්විදුලියෙන් ඇහෙද්දි මේ මමද කියලා අදාහ ගන්න බෑ. ඉතින් පුදුම තෘප්තියක් ලැබෙන්නේ ඒ වෙලාවේ. ඒ කියන්නේ පේන්නේ නැහැ. දෘශ්‍ය මාධ්‍යයක් නෙවෙයි. ශ්‍රව්‍ය මාධ්‍යයක් පමණයි. ඉතින් මගේ හඬ මේ මම මේ නේද මේ කියන්නේ කියන එක ඇහෙනක දැනෙනකොට මේ පුදුම සතුටක් ලැබෙන්නේ. ඒ කියන්නේ මේ අපි ගමේ ඔක්කොම එකතු වෙලා අහනවා. ගුවන්විදුලි යන්ත්‍රත් වැඩි නෑ. ඉතාලමත් පොඩි මට මතකයි අපේ හීන් අයියා ඒකනායක නැතුණා දැන් එයා මම ඉගෙන ගන්න කාලෙම අයියා හීන් අයියා නැතුනේ අපේ නැෂනල් පැනසොනික් කියන එක තමයි කරේ ධානය. ඉතින් ඒක තිබුණා අපේ ගෙදර. තව ඔහොම ගමේ කීපයක් තිබුණේ ගුවන්විදුලි යන්ත්‍ර. ඉතින් ඒ තැන් වලට ගිහිල්ලාමනේ අපි අහන්නේ ඒක. අතරම අති තාමත්ම සුන්දර අත්දැකීමක් ඒවා මේ දැන් වගේ මේ වගේ දැන් අද ළමයින්ට ඉතින් අත්‍තරම මේ මාධ්‍ය ගොඩක් තියෙනවා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සහ ඒ වගේම තවත් ඊට වඩා දැන් ඉතින් අලුත්ම තියෙනවා සෝෂල් මීඩියාස් ගොඩක්. ඉතින් දැන් ඉතින් ගොඩක් තියෙනවා ඕන කෙනෙකුට ඕන දුරක් යන්න පුළුවන්. අපිට එහෙම නෑ ගුවන්විදුලිය හොයාගෙන ඒ තැනට ගිහිල්ලා ඕනේ අපි අහන්න. ඉතින් අත්‍තරම හරිම සුන්දර අත්දැකීමක් ඒක මගේ ගීතයක් යනකොට මට මතකයි බදාදා පිළිසඳර කියලා වැඩසටහනක් තියෙනවා ජාතික තනුස සභාවට හවස 5 ඉඳලා 5:00 ඉඳලා 6 දක්වා පැය භාගයක් දෙනවා ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවයේ පැය භාගයක්. ඕකේ යන්නේ ඔක බදාදා පිළිසඳර. තනුස සභාවේ ගීත තමයි පැය භාගය යන්නේ. ඉතින් පස්සේ මේ ඒකේ තීමා ගීතේට ඔබේ සමුදතින් එකේ අර මේ ෆ්ලූට් පාට් එක තියෙනවනේ. ඒක තමයි ගහන්නේ. තාරරරරන එකෙන් තමයි පටන් ගන්න. ඒක තමයි තේරෙනවා මේ බදාදා පිළිසඳරට එන්නේ. ඉතින් ඒ වගේ තරමට මේ හරි ආසයි අහන්නේ කියලා. මගේ සින්දුවක ෆ්ලූට් පාට් එකද යන්නේ. ඔව්. ඉතින් ඒක හරි ආසයි අහන්න ඉතින් හරි සුන්දරයි ඒකයි. ඒකයි හරිම සුන්දරයි නේද? මේ ඩයන් පොඩ්ඩක් අමාරුයි දාන ප්‍රශ්නයක් අහන්න හිතුණා. තාත්තගේ සින්දු දැන් ගොඩක් තියෙනවනේ හරිම ජනප්‍රිය. ගොඩක් දෙනෙක් ඒ සින්දු වලට ආදරය කරනවානේ. ඔයා ඒ සින්දුවනේ කැමතිම සින්දුව මොකක්ද? කැමතිම සින්දු ගොඩක් තියෙනවා. අමාරු ප්‍රශ්නයක් වගේ. ඒක අමාරු ප්‍රශ්නයක්. අමාරු ප්‍රශ්නයක් ඒක. කැමතිම සින්දු ගොඩක් තියෙනවා. ඔව්. එහෙම එකක් කියලා කියන්න බෑනේ. එකක් කියන්න බෑ. එන් දෙක තුනම තියෙනවා. අක්කේ මේ පොඩ්ඩක් අතීතයට යන්න. ඩයන් හම්බුන කාලේට යමු පොඩ්ඩක් ඒ පුංචි කාලේට යමු කොහොමද? දඟ කොල්ලෙක්ද නැත්නම් අහිංසකයිද කොහොමද ඩයන් ඉස්සර? හරි අහිංසකයි. දැනුත් එහෙමයි නේ. ඉතින් දැනුත් ඔහේ ඉන්නවා ගෙදරට එලා පාඩුවේ යාගේ වැඩක් කරගෙන. පොඩි කාලේ මේ ගහලම නෑ. එහෙම ගහන්නේ නෑ. මේ අඬනකොට කියන්නේ පකට වහගෙන ගාලා කියනවා. ගහන්න ඕනේ. එයාත් හුක් ගාලා එහෙම සද්ද නැතුව ඉන්න හරිය අහිංසකයි. එහෙම කලබල යන්නේ. දඟනේ. ගියත් තන එහෙම ඉඳගෙන ඉන්නවා. අර ගෙදරකට ගියත් දැන් අර සමහර දරුවෝ නම් ඉතින් අර දරුවෝගේ දාගේ කාර්ය තමයි මේකක් කියනවා නෙමෙයි. ගියා සමහරට අරක අදිනවා මේක අදිනවානේ.
අපේ පුතා එහෙම නැහැ. පැත්තේ වාඩි කරාම ඉඳගත්තා ආයෙ මුකුත් නෑ. යාට සෙල්ලම් බඩුව අතේ ඇඟේ ගැහුවත් ගන්නෑ. ගන්න. එහෙම නෑ. ඉතින් පොඩි කාලේ මේ ටොයිස් බඩු කඩේකට ගියත් බඩු මොනවා හරි ගන්න ගියත් ඉතින් එයා චූටි දෙයක් තමයි. ඔයලා අරගෙන මගේ පුතේ මා පුතා ගිහිල්ලා ඔයාගෙන එන්න ගියා. ඇවිදලා රවෝම ගන්න චූටි කාර් එකකට රුපියල් 20යි. ඒ කාලේ නම් තාත්තා සාක්කුවකට පොකට් එකකට තාමත් එහෙම දයි. තාම හිතනවද? දැනුත් එහෙමනේ. සිම්පල්. කීයක් හරි අතට තිබ්බා ඒක අරගෙන එනවා. එහෙම ගියද? හරි ලෝබයි. ලෝබයි. තාමත් ඒ වගේ තමයි. එහෙම දඟන්නේ. හරි ඒක ඇත්තටම අපිට බින්ද අපි තැනකට ගිහිල්ලා තිබ්බ වුණත් නැහැ මේ කරදරයක් කරන්නේ ඇත්තටම නේ. තාවුණත් ඉතින් ඒ වගේ තමයි. ඉදිරියට මොනවද වෙන්නේ නැහැ. උදා ගැන කොහොමත් බය නෑ. අප්පච්චි තමයි බය. බය නැතර මම. අප්පච්චි කියන්නේ බය. අප්පච්චි කියන්නේ බය. පුතා කියන්නේ බය. අම්මා කියන්නේ අප්පච්චි කියන්නේ බය. අප්පච්චි සුවර් නෑ. කවන්න පුතා ඉන්නේ. ඩයන් මේ කොහොමද ඉස්කෝලේ යන ගාන දඟ කරන්න හම්බෙන්නම නැතුව ඉතින් ආස වුණා තාත්තා ඉන්නවනේ. ඊට පස්සේ මම උගන්වන්නේ මගේ පන්තියේ ඉන්නේ. සංගීත එනවා. මගේ පන්තියේ තමයි ඉන්නේ මියුසික් ෆීල්ඩ් එකට යයි. ඉතින් එයා එහෙම දඟන අනිත් ළමයි මේන්ටේන් කරන්නේ ඒගොල්ලන් හසුරවන්නේ මෙයා තමයි. හොඳයි කියන්නේ. ඔව් කියන්නේ. මොනවාරි මතක් වුණාද ඔච්චර ඉනා වෙන්නේ. දැන් අම්මයි තාත්තා ඇත්තටම හරිය ආදරෙන් කතා කරනවනේ ඔයාගෙන. මේ ආදරය ගැන මොකද හිතෙන්නේ? හරි වාසනාවන්තයි මම. අර ඒ කියන්නේ නිදාසේ ඉන්න කියන එක සෑහෙන දෙන්න. නිදාස කියන එක සෑහෙන අගය කරනවා දෙන්න ඒක. පච්චි උනත් එයා උනත් අර හැම වෙලාවෙම එයා නිදාසේ ඉන්නේ ආගේ වැඩක් කරගෙන එයා එක්කෝ සින්දුවක් හරි ගසල්ලයක් හරි අහනවා යාගේ පාඩුවේ ඒ දේවල් කරන එහෙම නිදාසේ නම්ම වුණත් එහෙමයි. කරදර කරන එහෙම අර එහෙම නැහැ. නිදාසේ ඉන්න එක තමයි ඒගොල්ලන්ට තියෙන ලොකු වටිනාකම. ඒ මට ඒ නිදාස් දීලා තියෙනවා. ඒක ඉතින් මං බුද්ධිවන්ත පාච්චි ගන්න දැනගන්න ඕන. අනිත් විදිහට පාවිච්චි කරලා ඉවරයි. ඒ නිදාස කැපිලා ඒක ගැනත් හිතනවා. කෙනෙකුට අනිවාර්යෙන් නිදාස අවශ්‍යයි. එතුණගේ අර හිර වෙලා පීඩණයෙන් මම කියන්නේ නැහැ පුතේ මේක කරන්න මේක අනිවාර්යෙන් කළ යුතුයි. ඒක කියලා කියන්නේ. මම ගුරුවරයෙක් වශයෙන් විශේෂයෙන් මම මගේ දරුවා විසක් නෙමෙයි මම දාස් ගානක ගුරුවරයෙක්. තමයි දාස් ගානක අද ඉස්කෝල පහක ලංකාව පුරා ගිහිපෙක් දාස්ගම බේස් කුමාරි විද්‍යාලය විතරක් මම 23. ඉතින් මෙයා බේස් කුමාරිට ගියේ මෙයා බෑන්ඩ් සාජන් කෙඩික් සාජන් ඊස්ටර්න් කෙඩෙක් සාජන් මෙයා. ඉතින් ලොකු චරිතයක් මෙයා ඉස්කෝලේ ඉතින් පිපිට හිටපු කෙනෙක්. කැම්ප් ගිහිල්ලා පාසින් අවුට් එහෙම ගහපු කෙනෙක්. ඉතින් මම ඒ ගැන එයාට නිදහස දීලා තියෙනවා. මොකද ඔහු ගැන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද ඔහු කැඩෙට් නිලධාරියෙක් වශයෙන් ක්‍රියාත්මක වුණු කෙනෙක්. මොකද ඔහුට තනියෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මම අම්මට කියන්නේත් ඒකයි. එයාට යන්න දෙන්න. එයා වැරද්දක් කරන්නේ නැහැ කියලා. මොකද මම දන්නවා අනිවාර්යයෙන්ම කැඩෙට් නිලධාරියෙක් සමාජය තුළ වැරදි පුද්ගලයෙක් නෙවෙයි. මම එතෙන්ද හදලා තියෙනවා. මම ගුරුවරයෙක් වශයෙන් මම ඔහුට ඒක දීලා තියෙනවා. ඔහුගේ ඒ දේ කරගෙන යන්න. වැරද්දක් කරන්නේ නැහැ කියන එක මම දන්නවා. මොකද ඔහු නීතිගරුක පුද්ගලෙක්. මොකද ඔහුගේ වෘත්තීය පැත්ත මොකද ඔහුගේ අර ආපු ට්‍රේනින් එකත් එක්කලා පුහුණු වීමත් එක්කලා ලේසි නැහැ කැම්ප් එක ගිහිලා පාසින් අවුට් එකක් ගහලා බැටලියන් එක ඔහුගේ ක්‍රූ එක 25 දෙනෙක්ගේ ටීම් එකත් එක්කලා ගිහිල්ලා පාසින් අවුට් එකක් ගහලා එනවා කියන දෙපාරක්. ඉතින් ඔහුට ඒ දේ තියෙනවා ඉතින්. ඒ නිසා ඔහු ගියා. මෑත කාලේ ලංකාවේ හිටියෙත් නෑ මාස 3ක් ලංකාවේ පිටේ හිටියෙත්. මං කො බයින්න එපා. අම්මන මං කො බයින්න එපා. යාගේ දේ යාට කරගන්න පුළුවන් වෙයි. නිදහස දීලා තියෙන්නේ. නිදහස අයිති විදිහට පාවිච්චි කරන්නේ නැහැ කියන එක මට විශ්වාසයක් තියෙනවා. මොකද මම හැම විටම දරදඩුව පාවිච්චි කරන්නේ නැහැ වචන. ඔහුට මම කරන්නේ හැම විටම උගන්වන එක. කියලා දෙන එක. ඒක කියලා දෙන. නිතරම කියලා දෙන එක. මම ඔහු වෙන්නේ හැම විටම කතා කරනවා. මගේ තියෙන එකම ආයුධය තමයි කතා කිරීම. මට කතා කරන්න පුළුවන් ගොඩක්. ඒක නම් ඇත්ත. මට කතා කරන්න පුළුවන් ගොඩක්. මොකද ගුරුවරයෙක් වශයෙන් මම දන්නවා. මට කතා කළ හැකි ඕන තරම්. පැය ගාණක් වුණා මයික් දිගට කතා කරනවා. ඒ කතාව තුල තමයි ඔහු ගොඩනගන්නේ. මට පහරක්වත් මම ඔහුට ගහලා නැහැ. මට ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ පහර තමයි කතාව. ඒ කතාවෙන් ගහන පහර හොඳටම ඇතිනේ. ඒක සාමාන්‍ය කෙනෙකුට ඉස්ස උස්සන්න බෑ ගහමු. ඒ මගේ හැටි. මම දෙන පහරවල් සමහරට උස්සන්න බෑ ඉස්ස. මොකද ඔහුට කොතන ගියත් අරක රැව් පිළිරැව් දෙන්නේ නැති. මං කියපු වචන. ඒ නිසා ගහන්න අවශ්‍ය නැහැ. ඔව් ඩයන්ට මං හිතන්නේ වැරදි කරන්න හිතෙන්නේ නැතුව තාත්තේ කතා කරන්නේ. හිතෙන්නේ වෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. තාත්තේ කතාව මතක් වෙන ඔක්කොම කලින් ඒක කොහොමද අහගෙන ඉන්නේ කියලා.
ඩයන් දැන් මේ අපච්චි ගොඩක් දේවල් කිව්වනේ ඔයා ගැන. දැන් අපි දන්නවා සින්දු කියන්න පුළුවන්. හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්? අපි දන්නේ නැති දේවල් මොනවද ඒ? රහට තේ හදන්න. ඒ කියන්නේ අයියා රසට තේ එක හදනවා. කියන්න පුළුවන්. ඔව්. අයියා කියන්න පුළුවන්. කහබතුයි අක්කගේ තේ එකද රහ පුතාගේ තේ එකද? පුතාගේ තේ කරන්නේ. පුතාගේ තේ හදන අමාරුයි. ඒ කියන්නේ පුතාට උයන්නත් පුළුවන් කොට පුතාගේ රහ. උයන්න බෑ. මම නැත්නම් කහබත් හදලා චිකන් එක තාව දෙක තියෙනවා නම් දවසෙම හරි බත් කන්න. අපි දැන් සමහරලාට ගමේ එහෙම ගියාම පුතා දවස් 3-4 තනියෙන් ඉන්නේ. උයන්න පියාන කනවා. කියලා දෙනවා මං ෆෝන් එකේ. එයා කියලා දෙනවා. ඉතින් එයා දැන් නම් ඉතින් කියලා දෙන්න දෙයක්වත් නෑ. දැන් දන්නවා ඉතින්. මා රසට තේ එක නම් ඩයන්ට ඕන අද ලකුණු ගොඩක් හම්බුණා මං හිතන්නේ අම්මගෙන් තාත්තගෙන් ඔය සෑහෙන ලකුණු ප්‍රමාණයක් හම්බුණා. ඩයන්ට ඊළඟ සිද්දුවක් කියන්නේ ඔයාට අපි තව සිද්දුවක් අහමු. සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලුණු දාටයි මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලුණු දාටයි වෛර කරන වලින් ඔබ බලන්න පා වෛරේ ගිනි පුලි ගුද වේවි නිල්තුවව ලස්සන වේවි මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලුණු දාටයි වෛර කරන හදවතින් ඔබ හිතන්න එපා ඔබ හද තුල සෙනෙහස යාවි වෛරේ රිදු හැඟුමන් වේවි මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ අලවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලුණු දාටයි මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලුණු දාටයි අයියාගේ පළවෙනි සින්දුවනේ ඔබේ සුමුදු වතින් ඒ සින්දුව සෑහෙන ජනප්‍රිය වුණානේ මං හිතන්නේ එතෙන් පටන් අයියා කරපු බොහෝ ගීත මේ ප්‍රේක්ෂකයෝ හරි ආදරෙන් වැළඳගත්තා දැන් දශක 3ක විතර වෙනව නේද මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා හැබැයි මේ ලෙහෙසි පසු කාර්යයක් නෙවෙයි දශක 3ක් එක විදිහටම මේ ජනප්‍රියත්වයේ විදිහටම තියාගන්න එක ඇත්තට මොකද්ද මේ ඒකේ රහස කොහොමද ඔය ජනප්‍රියත්වයේ ආදරය එක විදිහටම තියාගෙන ඉන්නේ මං හිතන්නේ ඒ නිර්මාණ මං හිතන්නේ ඊයේ මම ගම්පහ නයිවල ෂෝ එකේ සුමුදවතින් තමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ දැනට වගේ දශක 3ක් ඒ ගීතවලට. ඉතින් මම හිතන්නේ තනු ඒ ගීතවල වචන අති සුන්ගාරයි. ඉතින් මිනිසුන්ගේ හදවත් දැහ ගන්නා වූ ගීත වචන මම හිතන්නේ ඒවා කාලයක් නැහැ ඒවට. අනිවාර්යයෙන්. හැම විටම යාවත් කාලීන වෙනවා. ඒ කියන්නේ හැම කෙනෙක්ගේම හදවතට යනවා. මොකද ඒ ගීත වලින් කියවෙන දේ හැම හදවතකටම සිද්ධ වෙන දේවල්. ඔව්. ඒ නිසා තමයි මම හිතන්නේ එහෙම වෙන්නේ. විරහව කියන්නේ මම එකක් කියන්නම් ඒකද විරහව කියන්නේ සියලුම අයට
කාලයකින් තොරව කාලයකින් එහා හැම කෙනෙකුටම දැන් ගාව ගැන කතා කරන හොඳ වෙලා 9. ඔව් 9 කතා කරා. ඒ කියන්නේ ගාන සමයක් තමයි මේ එන්නේ. දවසේ දෙවෙනි ගාන සමය ප්‍රහාරය. විරහවට යන ගාන සමයක් තමයි. මෙහෙම ඇත්තටම ඒ ගීත වලින් ඇත්තටම කියවෙන්නේ ඊටමත් සරලව එක හැඟෙනවා. දැනෙනවා. කෙනෙකුට කියද්දි ඔබ සමුදතින් මගේ කඳුළු පිසින් මා හඬ වරිදෝ ගියදා. ඉතින් නිහාසගේ වචන අති සුන්දරයි. ඕනෑම කෙනෙකුට දැනෙනවානේ ශෘංගාරය කියන එක විරහව කියන එක ජීවයේ උපදිනකොට අනිවාර්යයෙන්ම අරගෙන දෙයක්. ඒක යෞවන මේ කාලේම නෙමෙයි තාක්ෂණයෙන් දිනුවෙම නෙමෙයි කොහේ වුණත් තාක්ෂණයෙන් ප්‍රාථමික කාලේ නෙමෙයි තාක්ෂණයෙන් දිනු කාලේ නෙමෙයි ඕනෑම කාලයකට ගැලපෙන දෙයක් හැඟෙන දෙයක් තමයි මේ විරහව ආදරය කියන එක. මොකද අපි ලේ ඇටමස්නාර වලින් මේ අපි පංච වලින් තමයි අපි ඉපදෙන්නේ. එතකොට මේ පංචාංගය ශරීරයේ ගැබ්බලා තියෙද්දි මේ සිතුවිලි දැනීම් හැඟීම් කියන එක සිතුවිලි හරහා දැනෙනවා. එතකොට ඒකෙදි අපිට මේ කාලය වැදගත් වෙන්නේ නැහැ. දැන් අද යෞවන කාලයේ අද කාලයේ සමහර තාක්ෂණ මේවලුත් එක්කලා ගොඩාක් ඉන්න කාලයක් නේ. අද දරුවෝ ඉන්නේ තනිකරම තාක්ෂණ. හැබැයි උන්ට හැංගීම් නැතින තියෙනවා. බඩගින්න දැනෙනවා. සිතුවිල්ල දැනෙනවා. උස්ම ගන්නනවා. ඒ නිසා උස්ම ගන්නවා නම් බඩගින්න දැනෙනවා. ආදරේ විරහවත් දැනෙනවා. ඒ නිසා මේ ගීත හැම කාලයකටම බඩගින්න දැනෙනවා වගේ හදවතට උස්ම ගන්නවා වගේ පපුවට උස්ම ගන්නවා වගේ මේ ගීතත් අනිවාර්යයෙන්ම හැමදාම එක දශක 2ක් 3ක් 4ක් 5ක් නෙවෙයි. ජෝතියගේ සින්දු දැන්ද? නෑ. කපුගමාසගේ සින්දු දැන්ද? අමරදේවසගේ සින්දු දැන්ද? නෑ. දශක කීයක්ද? ඔව්. තාමත් තියෙන. ඇයි තියෙන්නේ? ඒ හදවත් වලට දැනෙන නිසා. ඒ හදවත් ඇතුව ශරීර ඇතුව ලේ ගමනාගමනේ ඇතුව ශරීරයන් එක්කලා ලෝකෙට මිනිස්සු බිහි වෙන නිසා තමයි ඔවුන්ට ඒක යන්නේ. ඒ නිසා මේ ගීත තව කාලයක් තියෙවි. මගේ පුතත් ගයාවි. ඔහුගේ පුතත් ගයාවි. ඔහුගේ පුතත් ගයාවි. හැමදාම ගයාවි. තියෙවි. නැති වෙන්නේ නැහැ. හැමදාම අපේ සින්දු වලට ආදරෙත් කරાવી. අනිවාර්යයෙන්ම. අයියේ දැන් ওই ප්‍රසංග ගැන කියවනේ අහන්න හිතුණා මේ පළවෙනි ප්‍රසංගය ගැන පොඩ්ඩක් මතකද? ඒ ගැන කොහෙද තිබුණේ? මොනවද ඒ අත්දැකීම? මොකද මේ පළවෙනි ප්‍රසංගය තමයි මගේ ඔය ආධුනික ගීත තරඟය මගේ. මං ඉස්සරවම ගීත කියලා නැහැ. කියන්නේ සංගීත කණ්ඩායමක් එක්කලා පන්සලේ ලොකු අයියා බල කරද්දී මම සල්පිලේ අපි සල්පිල් තියෙනවනේ. ඔව්. පන්සලේ ඔය සල්පිල් කියනකොට ඈවරයි දේවරයි එහෙම කියන ඒවා තියෙනවනේ. ඒ වගේ මං ඉස්සරවම කියලා තියෙනවා රණා මේකේ මොකද රටකින් ඉන්නේ හායි ගිලි මයික් එක ගන්න ස්පීකර් එකේ. ඔය අර මම කියලා නැහැ සංගීත කණ්ඩායමක කියලා. අර තමයි පළවෙනි එක. 1985 මට දිනේ මතක නැහැ. 85 මං හිතන්නේ මැද භාගේ වගේ මම අගනේ වෙල්ලුට එන්නේ. අවුරුදු 20 තිබුණේ අප්‍රේල් තියෙන තිබිලා ඒ 85 අප්‍රේල් වලදී අපේ අයියලා දෙන්නෙක් නැති වුණා. සුදන්ත බී පෙරේරායි ක්‍රිස්ටි පෙරේරායි කියලා හසලක ගඟේ මාව අපේ ෂෝ එකට එද්දී හසලක ගාලේ නාන්න ගිහලා ඒ දෙන්න ගිලිලා නැති වුණා. ඊට පස්සේ ඒ මාස දෙකකට හෝ තුනකට පස්සේ මට මතකයි සර් තමයි මට සර්ට මතක ඇති ඔය. තමයි ඔක තිබ්බේ. ඒ තමයි මම පළවෙනිම සංගීත කණ්ඩායමක් එක්කලා ගීතයක් ගායනා කරපු පළවෙනි අවස්ථාව මට මට එපා ඔපේ හසරැල් කියන ගීතේ. පළවෙනි ගීතේ. ඕක තමයි පළවෙනි ෂෝ එක. ඊට පස්සේ ජාතික තනුසේ සභාවට ඇවිල්ලා තනුසේ සභාවේ ෂෝ වල මං කිව්වා හැබැයි කීපු දවස් මට මතක නැහැ. ඒක පළවෙනි තමයි අර සින්ද. මේ අක්කේ දැන් ඇත්තටම අයියා ගැන කතා කරනකොට හරි කාර්යබහුලයිනේ. දවල්ට ඉස්කෝලේ යනවා. එතකොට ඉස්සර සෑහෙන සංගීත ප්‍රසංග තියෙන්නේ නැති මං හිතන්නේ දවසකට 3-4කට සහභාගී වෙන වෙලාවල් තියෙන්නේ නැති. කොහොමද එතකොට අක්ක දැන් මේ හැමදේම තනියෙන් කරගත්තද කොහොමද කල්පනාකරණය කරගත්තේ මේ දේවල් ගෙදර වැඩ පුතාගේ වැඩ මේ හැම දෙයක්ම? ඔව් ගොඩක් තනියෙම තමයි එක සැරයක් 6 මාරයි සින්දු කියනකොට බණ්ඩාරගම චෝල්ට උදේ 6 මාරයි. 10ක් කළා එක සැරේ. ඒ දවස් 10 වෙනි ෂෝ එක කියනකොට 6:20. එතකොට එළි වෙනකම්ම තියෙනවා. එළි වෙනකම්. ඒ කාලේ එළි වෙනකම් තියෙනවා. දැන් නම් දවසේ රැප් දැන් නම් එල්ලිලා යනවා පස්සෙන්. දැන් එල්ලිලා. දැන් තනියෙන් යවන්නේ. දැන් වැඩිපුර පරිස්සම් කරන්නේ. දැන් තමයි දැන් එල්ලිලා යනවා ඉතින්. දැන් හැමවිටම යනවා. මොකද භාණ්ඩාගාරික මෙයා. ඒකයි. ඔව් නිතරම මේ ළඟ ඉන්න ඕනේ නැතුව බෑ දැන්.
දැන් තමයි ඉන්න ඕන වයසනේ. මේ ඇත්තට මේ තව කොච්චර දේවල්කට තියනවද කතා කරන්න තව ටිකක් හරි. පැකට් ටික මේ ඇන්ලොප් ටික විතරයි ඇඳ ගාව තියෙන්නේ. උදේ නැගිටිනකොට ඇන්ලොප් ටික ඇඳ ගාව තියෙනවා. ඒකත් එපා ඉතින් ඉල්ලනකොට දෙන්නත් අනිවාර්යයෙන්ම නේද? ඒක ගානට මැනේජ් කරගන්න බෑනේ නැත්නම්. ඒක හොඳ ගෘහණියක් නම් හිතන්නේ. හොඳ ගෘහණියගේ ලස්සන. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මේ අපිට වැඩසටහන අවසන් කරන්න කාල වේලාවත් එළඹිලා තියෙනවා. හැබැයි තව ටිකක් හරි වෙලාවක් තියුණා නම් කියලා හිතනවා. හැබැයි මේ අවාසනාවකට අපිට වෙලා ඉවරයි. ඒක අපිට වැඩසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා. හැබැයි හිස් අතින් යවන්නේ ඔන්න තෑගි පාර්සලයක් තියෙනවා. ඩ්‍රීම් ඩ්‍රෝන් එකෙන් තමයි මේ තෑගි පාර්සල ලබා දෙන්නේ. ලෝකයක් වටින ඔබ වෙනුවෙන්. ඩ්‍රීම් ඩ්‍රෝන් එකෙන් ඕන අක්කට ලස්සන වෙන්න පුළුවන්. අයියටත් පුළුවන් ලස්සන වෙන්න. මට ඉතින් අපි ලස්සන වෙලා ඉවරයි. මේ වටින් අදගත්තේ මේගොල්ලන්ට තමයි. අපි මං ගානේ. මං ගානේ කමක්. මේ අය ඉතින් ඇත්තටම මේ ඊයේ රාත් මං හිතන්නේ මේ සංගීත ප්‍රසංගයකට මේ සහභාගී වෙලා පාන්දර වුණා කිව්වනකොට පාන්දර 2-3 වුණා කිව්වා. ඒත් අපේ ආරාධනාව පිළිගෙන අපි මගහරින්න නැතුව වැඩසටහනට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. තනියෙන් නෙමෙයි ඇත්තටම මේ නෝනායි පුතයි දෙන්නමත් එක්කගෙන අපේ වැඩසටහන ලස්සන කරන්න ආවා. ඉතින් තුන් දෙනාටම බොහොම ස්තුතියි. හරිම ලස්සනයි වැඩසටහන අපේ. අපිට තව කාල වේලාව නැහැ. හින්දා අවසන් කරන්න වෙනවා. අපි අයියගේ සින්දුවකින්ම වැඩසටහන අවසන් කරමු. ඉතින් අද දවසේදී අපිට සංගීතයෙන් සහයෝගය දුන්න පිළියන්දර ලකී සංගීත කණ්ඩායමේ ලක්මාල්, කමල්, හර්ෂ කියන ওই තුන් දෙනාට බොහොම ස්තුතියි. අපි වැඩසටහන ලස්සන කරාට. ඉතින් මේ තුන් දෙනාටත් ස්තුතිවන්ත වෙමින් අපි සූදානම් වෙන්නේ අයිබෝන් ශ්‍රී ලංකා වැඩසටහනේ මේ විශේෂාංගය හමාර කරන්න. ඒත් අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. එහෙනම් බොහොම ස්තුතියි. ඇත්තටම මම ලකීලා මේ බොහොම ස්තුතියි ඕගොල්ලන් ඉතින් මම ඊයේ හන්දෑවෙත් ගිහලා පොඩ්ඩක් පුහුණු වීම කරා. තාව තියලා එතනින් ගියා මම ෂෝ එකට. ඔයගොල්ලන්ට බලාගන්නයි කියලා. මගේ ආදරණීයන් දෙපළත් එක්කලා මට මෙතෙන්ට ආරාධනය කිරීම පිළිබඳ ඇත්තටම ඔබතුමීට බොහොම ස්තුතියි. රොෂාන්ට ප්‍රධාන වශයෙන්ම රොෂාන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ හිතවතා රංගන සිල්ලා ප්‍රවීණ මාධ්‍යවේදියාට බොහොම ස්තුතියි. අපිව සම්බන්ධ කරන්න ඔහුගේ උදව් ලැබෙන්නේ නැති අනිවාර්යයෙන්ම. ඒ නිසා සංගීත කණ්ඩායමටත් බොහොම ස්තුතියි. මගේ දරුවාව ශ්‍රේෂ්ඨයට හඳුන්වා දෙන්නට ස්වර්ණවාහිනියම දායක වීම පිළිබඳව තවත් ගොඩක් සතුටුයි. මොකද මම හැම විටම ගොඩක් දුරට ස්වර්ණවාහිනියත් එක්කලා විතර වැඩසටහන් වලට එන නිසා ඇත්තටම කාර්ය මණ්ඩලයේ කැමරා ශිල්පීන් සහ තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියලු දෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක් සියලු දෙනාටම. ඔව් අයියට පුංචි දෙයක් අමතක වුණා. මේ අලුත් ගායිකාවකුත් හඳුනනවා. අලුත් ගායිකාවකුත් හඳුනනවා මගේ බිරිඳ සයිරි. ඔව් අයිය එහෙනම් අපි සින්දුවට යමු. දැතවිලි ඔබ මා සෙලෙන් බැඳී පෙරා දැතවිලි ඔබ මා සෙලෙන් බැඳී සසරේ පැතුමන් ලෙසේ සනසී තුමන් මතේ පෙරා දැතවිලි ඔබ මා සෙලෙන් බැඳී දුක් විඳ වේවි කිසිදාක වෙන් වී නොයේවි සමදාම සුරේ හිඳීවි එහෙසින බොඳ විපෙනේවි සිත මාගේ දුක් විඳ වේවි පෙරදා දෙවෙලි ඔබ මා සිනෙන් බැඳී පෙරදා දෙවෙලි ඔබ මා සිනෙන්
මාගේ සෙනෙහි විදින්නේ ලෝකෙන්ම සැඟවි ඇවිත්නේ එළියෝ දිනේ මෙසෙනේ නැනේ ඔබ වෙන් බයන්නේ පෙරදා දැතෙවිලි ඔබ මා සෙනෙහින් බැඳී